සුබ දවසක්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාදවත් දවසක්. අද ලෙන්ත කාලේ 15 වෙනි දවසට ඇවිල්ලා තියෙනවා. අලුත් සතියේ අපි බලන්නට යනවා කොහොමද අපේ යාක්ෂා ජීවිතය තවත් බලවත් කරගන්නේ කියලා. ඉතින් ස්වාමීන් වහන්සේගේ වචනේ අපිට පෙන්වනවා නොකඩව යාක්ෂා කරන්නට ඕනේ බව. 1 තෙසලෝනික 5:17 වෙනි පදේ කියනවා නොකඩවා යාක්ෂා කරපළා. ඉතින් අපි දන්නා කාරණාව තමයි අපි කතරම් යාක්ෂා කරනවද අපි ඒ තරම් ජය ගන්නවා. මෝසෙස් තුමා අත් දෙක උස්සගෙන ඉන්න තාක්කල් යොෂුවා යුද්ධය ජයග්‍රහණය කරා. අත්පාත වැටෙනකොට යොෂුවා පරාජය වුණා. ඉතින් යාක්ෂාවේ බලය අපි හැම වෙලාවෙම දන්නවා. ඉතින් අපි දන්නවා නොකඩවම යාක්ෂා කරන්නට ඕනේ අපේ ජීවිතේ යාක්ෂාවක් කරගන්නට ඕනේ. යාක්ෂාව කියන්නේ ප්‍රේමවත් සහෝදර සහෝදරිය අපි දෙවියන් වහන්සේත් එක්ක වාචිකව සහ මානසිකව තිබෙනා වූ සංවාදය, නිරන්තර සංවාදයක්. අපිට අවශ්‍යයි නිරන්තරයෙන් අපේ දෙවියන් වහන්සේත් එක්ක සංවාදයක්, අපේ ධ්‍යානන් වහන්සේත් එක්ක, අපේ ස්වාමීන් වහන්සේත් එක්ක සංවාදයක් අපිට අවශ්‍යයි. ඉතින් මේක තමයි දේවචනේ කියන්නේ නොකඩව යාක්ෂා කරන්න. නොකඩව දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය, නොකඩව දෙවියන් වහන්සේත් එක්ක සංවාදය අපි ගොඩනගා ගන්නට ඕනේ. ඉතින් නමුත් අපේ කාර්ය බහුල කාල රාමුව තුල අපිට අමාරුයි මේ නොකඩවම දෙවියන් වහන්සේත් එක්ක වෙනම විශේෂ තැනක් වෙන් කරගෙන, විශේෂ කාලයක් වෙන් කරගෙන අපිට හැම වෙලාවෙම මේ වැඩේ කරන්නට අමාරුයි. මේ යාක්ෂා ජීවිතයට එන්නට අමාරුයි. ඉතින් අපි ක්‍රමයක් හොයා ගන්නට ඕනේ. කොහොමද අපි සම්බන්ධතාවය දෙවියන් වහන්සේත් එක්ක අලුත් කරගන්නේ? ඉතින් දෙවියන් වහන්සේ අපිට දීලා තිබෙනවා උන්වහන්සේගේ පුදුම ආශිර්වාදය. උත්පත්ති 2:7 කියනවා ස්වාමී දෙවියන් වහන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා. ඔහුගේ නාස්පුඩු තුලට ජීවනයේ හුස්ම හෙළුසෙක්. උන්වහන්සේ මිනිසෙක්ව හදනවා දූවිල්ලෙන්. ඊට පස්සේ මනුෂ්‍ය ජීවමාන ප්‍රාණියෙක් වෙන්නේ උන්වහන්සේගේ ජීවන හුස්ම. අපේ පෙනහළු තුලට උන්වහන්සේගේ ජීවන හුස්ම පිම්බක්. ඒ හුස්ම අපේ පෙනහළු තුලට පිරෙනකොට ජීවමාන ප්‍රාණියෙක් වුණා. ඒක තමයි දේව වචනේ අපිට මඟ පෙන්වන්නේ. ඉතින් උන්වහන්සේගේ මේ ක්‍රියාවම අපේ ජීවිතේ යාක්ෂාවට අපි පාවිච්චි කරන්න පුළුවන්. අපි හුස්ම ගන්න එක අපි සමහරවිට නොදැනුවත්වම කරනවා. අපි හුස්ම ගන්න එක හිතලා කරන්නට අවශ්‍ය නැහැ. හුස්ම ගන්න එක ඉබේම වෙන උන්වහන්සේ අප තුල තබලා තියෙන හුස්ම නිරන්තරයෙන් වැටෙනවා අපි දැනුවත්ව නොදැනුවත්ව. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අප තුල තබලා තියෙන හුස්මම මේ දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය ගොඩනගා ගන්නට පාවිච්චි කරන්නේ කොහොමද? අපිට පුළුවන් මේ යාක්ෂාව අපේ හුස්ම ගැනීමටත් හුස්ම පිට කිරීමටත් සමගාමීව කරගෙන යන්නට. මේක ශ්වසන යාක්ෂාව කියලා අපිට කියන්නට පුළුවන්. අපි හුස්ම ගන්න විට ස්වාමීන් වහන්සේට කතා කරනවා, අපි හුස්ම පිට කරනකොට ස්වාමීන් වහන්සේට කතා කරනවා. අපි ආශ්වාස කරනකොට එහෙම නැත්නම් අපි හුස්ම ගන්නකොට ඒ තුල ස්වාමීන් වහන්සේගේ ජීවනය, උන්වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ සමාදානය, උන්වහන්සේගේ අභිමුඛත්වය අපි තුලට ගලා එනවා. හරියට ආරම්භයේ මැවිල්ලේදී වගේ. ඒ වගේම අපි ප්‍රාශ්වාස කරනකොට, අපි හුස්ම පිට කරනකොට අප තුල තියෙන පීඩාව, අප තුල තියෙන දුක, වේදනාව, අප තුල තියෙන උඩඟුකම්, ඒ වගේ විවිධාකාර අපි තුල නොතිබිය යුතු දේවල් අපිට පුළුවන් ප්‍රාශ්වාසය මගින් ස්වාමීන් වහන්සේගේ දෑතට බාර කරගෙන අපේ ශරීරයෙන් පිට කරන්න. ඉතින් උදාහරණයක් හැටියට අපි හුස්ම ගන්න හැම වෙලාවකම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මා සමගයි. උන්වහන්සේත් එක්ක අපිට කතා කරන්න පුළුවන්. අපි හුස්ම පිට කරන හැම වෙලාවකම මම බිය වෙන්නේ නැහැ. මම ජය ලබනවා. ස්වාමීන් වහන්සේගේ කරුණාව මට තියෙනවා. ඉතින් අපිට පුළුවන් අපේ හැම කාරණාවක්ම මේ ආශ්වාසයත් ප්‍රාශ්වාසයත් එක්ක ස්වාමීන් වහන්සේත් එක්ක සංවාදයක් කරගන්න. ඉතින් අපිට මේකට විශේෂයෙන් දේවස්ථානයකට යන්නට ඕනේ නැහැ. විශේෂයෙන් කාලයක් වෙන් කරගන්නට ඕනේ නැහැ. අපිට හැම වෙලාවෙම පුළුවන් අපේ හුස්ම ගැනීම සහ හුස්ම පිට කර ගැනීම තුළ, අපේ හුස්ම ගැනීම සහ හුස්ම පිට කිරීම තුළ අපිට පුළුවන් දෙවියන් වහන්සේත් එක්ක වාචිකව, මානසිකව සංවාදයක් ගොඩනගා ගන්න. මේ සංවාදය නිරන්තරයෙන් අපි දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා. උන්වහන්සේගේ කරුණාවට, උන්වහන්සේගේ මඟ පෙන්වීමට අප සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අපි මේ කාලය තුල අපේ යාක්ෂා ජීවිතය වර්ධනය කරගන්නට, අපි කාර්ය බහුල වෙලාවට අපිට වෙනම වෙලාවක් වෙන් කරගන්න බෑ. අපිට වෙනම දේවස්ථානයට යන්න වෙලාව නැති වෙලාවට අපිට පුළුවන් ශ්වසන යාක්ෂාව තුළ දෙවියන් වහන්සේට සම්බන්ධ වෙන්න. අපිට පුළුවන් යාක්ෂාව තව තවත් අපේ ජීවිතවල ගැඹුරට අපේ ජීවිතවල ලං කරගන්න පුළුවන්. ඉතින්සේ කරන්නට ඒ සංවාදයේ ඒ සම්බන්ධතාවය ගොඩනගා ගන්නට සබනාස ඔබටත් මටත් ආශිර්වාද කරන සේක්වා. අපේ ජේසුස්